රයිට් හොඳයි පුතාලා ආයිබෝවන් හැමෝටම සුබ දවසක් රයිට් එතකොට අපි අදත් අපේ රැම් වැඩපිළිවෙලේ තවත් දවසක් විදියට ආරම්භ කරනවා රැම් අංක 6 විවරණය කොටස. එතකොට ඔයගොල්ලෝ භෞතික වශයෙන් අපේ පන්තියේ දරුවන්ට පේපර් එක ලැබිලා ඇති. මේවට කරලා ඇති. අනිත් දරුවොත් මේකම මාත් එක්කම කරන්න උත්තර එවන්න බොහොම කල්පනාවෙන් සිහියෙන් මාරම උද්‍යෝගයෙන් නිකම් උද්‍යෝගය නෙමෙයි අපි ඊගාව තියෙන්න ඕනේ උතුර්ලා යන උද්‍යෝගයෙන් වැඩ කටයුතු කරගෙන යන එක මාර වැදගත්. අපි පටන් ගමු පුතාලා. දැන් හැමෝම දාන්න එතකොට මේ විදිහට RAM අංක 6 RAM අංක 6 විවරණය කියලා දාන්න. RAM අංක 6 විවරණය කියලා දාන RAM අංක 6 විවරණය. හොඳයි. දැන් හොඳයි. කොබලන්න මාත් එක්ක මේ RAM අංක 6 ඉතා හොඳින් මාරම උද්‍යෝගයෙන් කරන්න ලෑස්තියි. අපි සාමාන්‍යයෙන් වැඩක් පටන් ගන්න පොඩි හිතට පොඩි පොරොන්දුවක් දීලා පටන් ගන්නවා. දැන් ඕන කෙනෙක්ගේ ජයග්‍රහණයේ තියෙන්නේ නොනවති උත්සාහවන්තව කැපකිරීමෙන් වැඩ කිරීම තුල නොනවති වැඩ කිරීම තුල නොනවති අදාළ වැඩේ අල්ලගෙන ඉන්න එක. ඒකෙන් අයින් වෙන්නේ නැතුව ඉන්න එක. ඒ තුල කාගෙන යන එක. ඒක තමයි අවශ්‍ය දේ. ඒ තුල සාර්ථකත්වයට එන්න පුළුවන්. රයිට් කොබලන් මාත් එක්ක මේ RAM එක ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන්න ලෑස්ති අත උස්සන්. ඔලු කෙලින් අත කනේ ගෑවෙන්න රයිට්. ඕකේ. හොඳට ශක්තිමත්. රයිට් හොඳයි එහෙනම් පටන් ගමු. බලන්න පුතාලා පළවෙනි එක. දැන් පළවෙනි එක තුල තියෙන්නේ මොකද්ද? පොඩි සුළු කිරීම් පුහුණු කරන්නත් එක්ක තමයි කාරණා අපි ගන්නෙ. රයිට් පළවෙනි එක තුල බලන්න මොකද්ද තියෙන්නේ? දැන් මෙහෙම තියෙනවා. මෙතන F සමානයි 6.6 වැඩි කිරීම 10 ඍණ 11. වැඩි කිරීම 8 වැඩි කිරීම 10 ධන 18. මෙතන වරහන් දැම්මේ නැතුණත් කමන්නේ. මෙතන 4 වැඩි කිරීම 10 24 බෙදීම. රයිට්. දැන් මෙතනදී අපි ඉස්සරහට භෞතික විද්‍යාවේ ගණන් හදනකොට නිකන් සුළු කිරීම වලට 10 බලවලට ඕන වෙන දැනුම. මෙතන පුතාලා තියෙන 8 වැඩි කිරීම 10 15 8 වැඩි කිරීම 10 15 මුළු එකේ වර්ගය මෙතන තියෙනවා. මම ටිකක් මෙතන ලිව්වා ඉස්සරහක් ඔයාලට හොඳට පේන්න ඕන නිසා මේක සුළු කරලා ලැබෙන F අගය වන්නේ කියලා අහනවා. රයිට්. මේක සුළු කරලා ලැබෙන F අගය කොච්චරද? 10 බලත් එක්ක පොඩි දේවල් උරුවීම. මෙතන තියෙන 8 වැඩි කිරීම 10 15 මුළු එකේම වර්ගය. රයිට් මට උත්තරේ එවන්න පුතාලා මේක සුළු කරලා ටක් ගාලා දීපු අය පටපට ගාලා උත්තරේ එවන්න. හරි. ඔබ කරගෙන ගිහිල්ලා ඇති උත්තරේ එවන්න. රයිට් හොඳයි ළමයි උත්තර එවනවා. රයිට් මෙතනදී මේක සුළු කරලා ලැබෙන පිළිතුර වන්නේ කියන එක. එතකොට අපි බලමු දැන් මෙතනදී සුළු කරන්න පුළුවන් ඒවා. දැන් මෙතන ගත්තාම 6.6 වරක් 10 ඍණ 11 වෙනි බලය. දැන් ඔන්න මෙතනදී 8 එහෙමම තියමු. මෙතනදී 4 ඔන්න 10 බල අපි තවදුරටත් ඔහොම සුළු කරගෙන යන්. නැත්තම් කැමති විදියක් මං 4 එහෙම තියෙනවා. 10 18යි 10 24යි කියන එක 10 බල එකතු කළොත් 8යි ඕන මේ තුන් දෙනාම එකපාර සුළු කරලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නේ? 10 11යි මෙතන පාද සමාන නම් දර්ශක එකතු වීම සම්බන්ධව මම ඒකත් මෙහෙම ලිව්වා. 8යි 4යි මෙතනදී 10 12යි එතනදී මෙතන 8යි 4යි 12 එකක් ඉතුරුයි 3යි 1යි 2යි 1යි 3යි එතන 42 වෙනවා.
ඊළාට මෙතනදී 8 වැඩි කිරීමනේ. එතකොට මං 8 වර්ගය ඕනනම් නැත්නම් 8 වරක් 8 කියලා ලියන්න. 8 වර්ගය ලිව්වක් කමන්නේ. 10 15 වර්ග වුණාම 10 30යි නේ. 10 15 වර්ග වුණාම මෙතනින් දැන් සුළු කරලා අදාළ උත්තර කරා ඔබට එන්න පුළුවන්. එතන සුළු කරනකොට දැන් මොකද්ද මෙතන තියෙන්නේ? රයිට්. එතකොට එක 8කට මෙතනදී මෙයාට කැපෙනවා. හරි. මෙතන කැපෙනවා. මෙතනදී 4යි. මෙතනදී එන්නේ කීයද? 2යි. එතකොට 6.6 දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 3.3යි. දැන් 10 බල සුළු කරගෙන යනකොට වැඩි කිරීම බලන්න ඊළඟට එන්නේ. ඔන්න 10 මෙතන තියෙනවා 10 30 10 42 නේ. සුළු වෙනකොට මෙතන 10 ඍණ 11යි. මෙච්චර පේලියන්න ඕනේ නැහැ. අරද 10 42යි 10 30යි මෙතන එනකොට 10 12යි කියලා එනවා. ඒතර 10 ඍණ 11යි 10 ධන 12යි කියන්නේ 10 1යි. 10 ධන 1 3.3න් වැඩි වෙනවා කියන්නේ අවසානයේ කීයද? මෙතනදී 33 එනවයි කියන එක. ඒතර උත්තරේ කීයද? එතකොට 33 උත්තරේ පස්වෙනි එක. ඉතින් 10 බල සුළු කිරීම පොඩි පොඩි දේවල් හුරු කරන්න මේ දේවල්. ඉතින් අර ගණන් හදනකොට ඉදිරියේදී ඔබට යාන්ත්‍ර විද්‍යාව පටන් අරගෙන ආදී කරගෙන විවිධ ඒකකවලදී භෞතික විද්‍යාවේ යනකොට පහසුව තමයි මේ තුලින් සැලසෙන්නේ. දැනනවාද ඔබට පහසුවක් නැතිනම් ඔය මහා ලොකු සුළු කිරීම කියලාත් භෞතික විද්‍යාවේ නැහැ. අරද බය වෙන්න එපා. විෂයට අදාළව වැඩ ටික කරගෙන ගියාම හරිම ලේසි. එක රටාවක එක රිද්මයක දේවල් ටිකක් තියෙන්නේ. අර ඒවට අනුගත වෙන්න ඕන වැඩ කළා. හරිද? එතකොට එන උත්තරේ කීයද? පස්වෙනි එක ගොඩක් දරුවෝ හරි. ඊටාම හොඳයි නියමයි සුපිරි. රයිට්. එතකොට බලමු දෙවෙනි එක. දෙවෙනි එක තුල බලන්න මොකද්ද තියෙන්නේ? මෙහෙම තියෙනවා. රයිට්. එකයට F1 අර්ධ සමානයි. මෙතනදී n ඍණ 1 වරක් මෙතනදී එකයට R1 ඍණ එකයට R2 හි මෙහෙමදී n 3යට 2 R1 කියන්නේ ඍණ 20ද R2 කියන්නේ ධන 20ද වන විට F1 අගය වන්නේ. ඉස්සරම භෞතික විද්‍යාවේ තිබුණු සමීකරණයක් දැන් අපිට මේක වෙනම නැහැ. අරද ඒකට ඉතින් ආදේශය හුරු කරන්න මේ ඔබට මේක තියෙන්නේ. මට සුළු කළා F1 කියන්නේ කීයද කියලා අරන් දෙන්න බලන්න ටක් ගාලා උත්තරේ එවන්න. හැමෝම මාත් එක්ක වැඩ කරගෙන යන් හරිම ලේසි නිකන් සුළු කරන රිද්මේ හුරු කරන්න. තාම භෞතික විද්‍යාව විෂය කරුණු වලට ආවේ නැහැ. සාමාන්‍ය දැනීම මෙතෙන්දී පාවිච්චි වෙන්නේ. ගන්න ඉක්මනට. එවන ටටක් ගාලා උත්තර එවනවා ගොඩක් අය බොහොම හොඳයි. පරිස්සමෙන් ඕනේ. අපිට ඕනේ F1 අගය අහන්නේ F1 අගය අහන්නේ. F1 ඕකේ. මම දැන් කරගෙන යන්න මේකම F1. දැන් අපි F1 අගය ගන්න ගියාම මෙතනදී බලමු මේක සුළු කරලා. දැන් n වෙනුවට දීලා තියෙනවා 3යට 2. n කියන්නේ මෙතන 3යට 2 ඍණ 1. හරි. සමානයි. එකයට R1 කියලා කියන්නේ පුතාලා එකයට මෙතන දීලා තියෙන්නේ ඍණ 20. ඊළඟට R2 කියලා දීලා තියෙන R2 කියලා තියෙන්නේ ධන 20. එතකොට එකයට මෙතන එන්නේ 20යි. රයිට්. එතකොට එකයට F1 සමානයි. මෙතන එන්නේ 3යට 2 ඍණ 1. රයිට්. මෙතනදී 3 බෙදීම 2 ඍණ 1 මෙතනදී භාගයයි එන්නේ. මේ භාගයෙන් එන්නේ පුතාලා 3ට 2යි කියලා කියන්නේ මෙතනදී 2 මෙහෙට ගියොත් නේද 3න් 2ක් 1යි භාගයයි. නැත්නම් ඉතින් කියන්නේ එකකට එකමාරකින් එකක් අඩු වෙනවා කියන්නේ භාගයනේ. මෙතනදී ඕනනම් ඍණ ලකුණු එළියට ගන්න නැත්නම් මෙතනදී පොදු හරය මෙතනදී 20. 20 ගත්තාම මෙතනදී ඍණ 1. ආයි මෙතනදී ඍණ 1. රයිට් මේ වගේව එකපාර කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. දැන් මම මේ හදලා පෙන්නුවට පේලි විදිහට ඔබ එකවරම කරන්න. ඊට පස්සේ මෙතනදී පැහැදිලි 1ට 2 වැඩි කිරීම ඍණ 1 ඍණ 1 කියන්නේ ඍණ 2යි. බෙදීම මෙතනදී 20. සුළු වෙනකොට F1 2ට 2 කැපෙනවා. උඩයට 2ට 2 කැපෙනවා. උඩයට මාරු වෙනකොට මෙතනදී F1 2ට 2 කැපෙනවා. උඩයට මාරු වෙනකොට මෙතනදී 1ට F1 නම් වෙන්නේ
මෙතන සුළු වෙනකොට මෙහෙට එකයට F1 කියලා කියන්නේ එකයට මෙතනදී ඍණ 20යි. උඩයට මාරු වෙනකොට මේකේ එන්නේ අගය ඍණ 20යි කියලා එන්නේ. රයිට්. එන උත්තරේ කීයද? දෙවෙනි එක. ඍණ 20යි කියලා එන්නේ සුළු කරන. දැන් සමහර දරුවෝ උඩයට මාරු කරන්නේ නැතු උත්තරේ එව්වායේ ඉන්නවා. මට හිතෙන්නේ එක උත්තරේ ඒවල තිබුණේ එහෙම අය එකයට F1 නෙමෙයි අහන්නේ F1 අගය අහන්නේ. ඒ නිසා මෙතන උත්තරේ කීයද? එතනදී ඍණ 20යි. අදාළ අගය ඍණ 20යි. ඔය විදිහට එතනදී ගන්න පුළුවන් පොඩි කාරණා. හරි. හොඳයි. එතකොට නිකන් ආදේශයත් එක්ක සුළු කිරීම එතන තියෙන්නේ. අවශ්‍යය කියන්නේ තනියෙන් පුළුවන් තරම් වැඩ කරන්න. හරිද? ඒක තමයි අවශ්‍යම දේ. අභ්‍යාස තුල තනියෙන් යෙදෙන එක, තනියෙන් ගණන් හදන එක. රයිට්. හැම විටම සාකච්ඡාවට පෙර ඒ ප්‍රශ්න ටික ඉවර කරලා තියාගන්න එක මාරම වැදගත්. හරි. හොඳයි. අර දෙක එතකොට නිකන් ආදේශ කළ සුළු කරන්න තියෙන දේවල් හුරු වෙන්න තියෙන්නේ. ඊළඟට දැන් බලන්න මේ දේවල් පොඩි පොඩි කරුණු අපි දැකලා තියෙනවා භෞතික විද්‍යාවේ සුළු කරුණු නිසා ළමයි වරද්ද ගන්නවා. බලන්න තුන්වෙනි එක ඒ තැටියේ බාහිර අරය දැන් මෙතන තියෙනවා පුතාලා මෙහෙම මේ A කියන තැටිය මේ තියෙන A කියන තැටිය. රයිට්. මෙතන A කියන තැටියේ බාහිර අරය 3යි. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන අරය තමයි මෙතනදී 3 සෙන්ටිමීටර්. මෙයාගේ අභ්‍යන්තර අරය මෙතනදී 2 සෙන්ටිමීටර්. එතකොට B තැටියේ ගත්තාම අභ්‍යන්තර අරය බාහිර අරය 2 සෙන්ටිමීටර් අභ්‍යන්තර අරය මේ ටික 1 සෙන්ටිමීටර් කියලා තියෙනවා. අහන්නේ මොකද්ද අපෙන්? ෆයි සමානයි 3 නම් A තැටියේ වර්ගඵලයයි B තැටියේ වර්ගඵලය අතර අනුපාතය කොච්චරද කියලා. ෆයි කියන එක අවශ්‍ය වෙන හේකුත් නැහැ. රයිට්. බලන්න අනුපාතය කීයද කියලා එවන් උත්තර බලන්න. මේ තැටියේ වර්ගඵලය කියලා කියන්නේ මේ අඳුරු කරලා තියෙන වර්ගඵලය. මෙතන වර්ගඵලය කියලා කියන්නේ මේක අඳුරු කරලා මීරි ගහලා තියෙන්නේ. එන්නේ වර්ගඵලය අහන්නේ. එතකොට A තැටියේ ඒ වර්ගඵලයයි මැද්දේ ඒකේ සිදුරක් තියෙනවා. B ගේ සිදුරක් තියෙනවා. ඒ වර්ගඵල අතර අනුපාතය අහන්නේ. රයිට්. ටක් ගාලා එවන් උත්තර බලන්න. ප්‍රශ්න අංක 3ට කීයද කියලා. රයිට්. හොඳයි. ගොඩක් අය එවනවා. ටටක් ගාලා එවන්න. හොඳයි. නියමයි. රයිට්. එතකොට ඒ තැටියේ බාහිර අරය දැන් අහන්නේ මේකේ වර්ගඵල අතර අනුපාතයනේ. අතර මේ තැටියේ වර්ගඵලයයි මේකයි අතර අනුපාතය ගත්තොත් රයිට්. ඇත්තටම වර්ගඵල මම මේ ඒ තැටියේ වර්ගඵලය ගත්තොත් 5 මොකද්ද මෙතනදී 3 වර්ගයෙන් 5r වර්ගයෙන් අඩු කරන්න ඕනේ 5 මෙතනදී කීයද 5r වර්ග වැඩි කිරීම මෙතන 5 2 වර්ග. එතකොට මේ තියෙන්නේ කාගේ වර්ගඵලයේද මේ මුළු එකේ වර්ගඵලෙන් සිදුරේ වර්ගඵලය අඩු කළාම එනවා රයිට්. ඒ විදිහට මේකේ ඊළඟට මෙයාගේ වර්ගඵලය ගන්න ගියොත් 5 අරද ඕනම් 5 ඉවතට අරගෙනම ගන්න තිබුණා. මෙතන තියෙන්නේ 5 2 වර්ග ඍණ 5 වරක් මෙතනදී 1 වර්ග එච්චරයි. ඉතින් මෙතන සුළු කරනකොට ඕනම් 5 ඉවතට අරගන්න නැත්නම් මෙහෙම තියෙද්දි 5 පොදු නිසා කපලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට 5 මෙතනදී 5 මේ පොදු නිසා ඒක කැපිලා යනවා. මෙතන එන්නේ 3 වර්ග ඍණ ඊට පස්සේ 2 වර්ග. මෙතනදී මම ඕන තව පිළියෙල ලියන්න 3 වර්ග ඍණ 2 වර්ග. මෙතන එනවා 2 වර්ග ඍණ 1 වර්ග. හරිද? ඉතින් ඕනනම් මෙතන දාන්න පුළුවන් වර්ග කරලා සුළු කරන්නත් පුළුවන්. මෙතන නැත්තම් 3 ධන 2 වර්ග දෙකක අන්තරය 3 ඍණ 2. ඒ කියන්නේ 1යි. ඒවා ඉක්මනට ගන්න. 3 වර්ග ඍණ. එතකොට 2 වර්ග ඍණ 1 වර්ග කියන්නේ 2 ධන 1. මෙතනදී 2 ඍණ 1. ඉතින් 2 එකක් 1යි මෙතන එන්නේ 1යි. 3යි 2යි 5යිනේ. එහෙනම් 2යි 1යි 3යි. එහෙනම් 5 බෙදීම 3 කියලා අවසාන උත්තරේ එන්නේ. දැන් මේවා මෙහෙම ලිව්වට මේ මුල් පන්තිවල මෙහෙම ලිව්වට මේ වගේ ගානක් දුටුවාම වර්ගඵල මොන හරි අඩු කරන සිද්ධි ඒ අනුපාත මනෝමයෙන් කරන මට්ටම තියෙන. මොකද මේක භෞතික විද්‍යාවේදී ඔබට මෙහෙම නිකන් වර්ගඵල එකක් ගන්න වෙන්නේ නැහැ. නමුත් මේවා භෞතික විද්‍යාව සිද්ධියක සම්බන්ධ කරලා සුළු කිරීම එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේවා අපිට යොදා ගන්න වෙනවා. සමහරවිට කාලයක් යනකොට මේ පොඩි සුළු කිරීම පවා සමහර දරුවන්ට නුහුරු ගතියක් වෙන අවස්ථා තියෙනවා. ඉතින්
විෂය යෙදෙන්න ඕන. විෂය එක්ක ජීවත් වෙන්න ඕන. විෂයන් තුනට ආදරය කරමින් විෂයන් සමග ජීවත් වීම මාරම වැදගත්. අර්ධ විෂයන් තුනට ආදරය කරමින් විෂයන් සමග ජීවත් වීම මාරම වැදගත්. ඒකයි එතනදී අවශ්‍ය දේ. එහෙනම් එතකොට ප්‍රශ්නාංක 3ට උත්තරේ කීයද? 5. අර්ධ 3ට උත්තරේ 5. හොඳයි. ඒ ආකාරයට ගන්න පුළුවන්. වර්ග එතකොට මේ මුළු එකේ වර්ගඵලෙන් හරි අපි කලේ මේ මුළු එකේ වර්ගඵලයෙන් මේ වර්ගඵලය අඩු කළා. ඒක තමයි මේ ගත්තේ. ඒතර වෘත්තයක වර්ගඵලය 5r වර්ගනේ. ඒතර ඒකක පරිවර්තනයට යන්න අවශ්‍ය නැහැ. මොකද සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් තමයි ඒවා කැපිලා යනවා. ඇත්තටම 5 සමානයි මෙතනදී 3 කියලා දෙන්න අවශ්‍යත් නැහැ. මෙතනදී 5 සමානයි මේ 3 කියලා දෙන්න අවශ්‍යත් නැහැ. ඒක කැපිලා යනවා. ඔය ආකාරයට එතනදී ගන්න පුළුවන්. පැහැදිලි නේද? ගොඩක් අය හරි නියමයි උත්තරේ වුණා. රයිට්. බලමු ඊළඟ එක. ඊළඟට බලමු දරුවනේ රයිට්. මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ ටියුට් එකේ පොඩි මුද්‍රණ දෝෂයක් තිබුණා. ඔයගොල්ලෝ හදා ගන්න ඇති. සමහර අය මෙතන අංශක 60 කියලා වැදිලා තිබුණේ. මෙතනදී අංශක 20යි එතන සිද්ධිය. හරි. නිකම් පොඩි සාමාන්‍ය දැනීමක්. මේවා එකක් බැරි වුණායි කියලා අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් නැහැ. නිකන් සාමාන්‍ය දැනීම පොඩි කෝණ පිළිබඳ අවබෝධයත් එක්ක යන එකක් නිකමට දැම්මේ. හරිද? අපි තල දර්පණ සම්බන්ධ සිද්ධි උසස් පෙළට කියලා වෙනම ඉගෙන ගන්නෙත් නැහැ දැන්. නිකමට සාමාන්‍ය දැනීම් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. බලන්න තල දර්පණයක් මත පතනය වන කිරණයක්. පතන ලක්ෂයේදී දර්පණයට ඇඳී ලම්බකයේ සමග සාදන ලබන කෝණයට සමාන කෝණයකින් පරාවර්තනය වෙනවා. දැන් මෙහෙම තල දර්පණය තියෙනවා. දැන් මෙහෙම එන කිරණය මෙහෙම වැදිලා මෙතනින් සමාන කෝණයකින් පරාවර්තනය වෙන. එහෙම ගාන කියලා තියෙනවනේ. ඒ අනුව කිරණේ පතන කෝණය 40ද පරාවර්තන කෝණය 40ද ඒවත් කියනවා. දැන් M1 පිහිටීමේ සිට M2 පිහිටීම දක්වා රූපේ පරිදි දර්පණයේ අංශක 20කින් රූප සටහනේ අවුල තිබ්බට ගාන කියනවා 20කින් දක්ෂිනාවර්තව භ්‍රමණය කරනවා. එතකොට මේක මෙතනදී කරකවන්නේ දක්ෂිනාවර්තව භ්‍රමණය කරලාදී පෙරපතන කිරණයම ගත් විට එහි නව පරාවර්තන කිරණය අනෝ කොහොමද යන්නේ? අංශක 20ක් දක්ෂිනාවර්ත පිහිටීමක් වේ. නිකන් කෝණ පිළිබඳ පොඩි දෙයක් අවබෝධ කරන්න පුරුදු කරපුවා. ඊළාට අංශක 20ක් වාමාවර්ත වූ පිහිටීමක් වේ. ඊළාට අංශක 40ක් දක්ෂිනාවර්ත වූ පිහිටීමක් වේ. ඊළාට අංශක 40ක් වාමාවර්ත වූ පිහිටීමක් වේ. අංශක 10ක් දක්ෂිනාවර්ත වූ පිහිටීමක් වේ. ඔය ආකාරයට අපි කියනවා. රයිට්? හොඳයි. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ওই විදිහට රයිට් බලන්න උත්තරේ එවන්න බලන්න. දැන් අර්ධ සමහර අය මේවා ගලප ගන්න පුළුවන්. බය වෙන්න එපා. නිකන් හිතන්න. ඔළුව කල්පනා කරන්න දෙන්නේ. ඒතර තමයි බ්‍රේන් එක ඔළුවෙන් වැඩ ගන්න ඕන. වැඩ ගන්නකොට තමයි ඔළුව වැඩ කරන්න පුරුදු වෙන්නේ. එවන්න බලන්න උත්තර. රයිට් එවන්න උත්තර ගොඩක් අය වෙනවා කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ හරි ගියා වැරදි නේ වෙනම දෙයක් එවන්න උත්තර ඉක්මනින් රයිට් මෙතන පොඩක් ඉඳ මදි නිසා මම වෙනම ඇඳලා විස්තර කරමු බලන්න මොකද්ද වෙන්නේ කියලා සරලව රයිට් දැන් මෙතන ඉස්සෙල්ලාම තල දර්පණය මෙහෙම තියෙනවා හරි මේ ආකාරයට මෙතනදී මේ පිහිටීමේ මේ විදියට තල දර්පණය තියෙනවා රයිට් මෙතනදී අභිලම්බයක් මම මේක මේ විදියට කැඩීරි වලින් අඳින්න එතකොට මෙතනදී මෙතන මේ වෙලාවේ මම පතන කිරණය වෙන පාටකින් ගන්නම් මේ වගේ
පාටක් අපි මේ පාටකින් ගමු. එතකොට මේ විදියට මෙතන කිරණය රයිට් මෙහෙම එනවා. එතකොට මෙතනදී ආපු කිරණය මේ ආකාරයට පරාවර්තනය වෙලා යනවා සමාන කෝණ සාධමින්. එතකොට මේ කෝණයේ අංශක 40ක් කියලා තියෙනවා. එතකොට පරාවර්තන කෝණයද අංශක 40ක් විදියට තියෙනවා. එතකොට දර්පණයේ මෙතනදී M1 පිහිටීම තියෙන්නේ. නිකන් දැනීමට. ඊට පස්සේ පතන කිරණය මෙතනදී වෙනස් කරන්නේ නැහැ. මෙන්න මේක තමයි පතන කිරණය. හරිද? එතකොට එක ඉන්සිඩන්ට් රේ එක විදිහට එනවා. මෙතන තමයි මොකද රිෆ්ලෙක්ෂන් මෙතන වර්තනයන්නේ වෙන්නේ එතකොට. සෝරි පරාවර්තනය වෙන කිරණය. අපි එතකොට දැන් දර්පණයේ පොඩි පිහිටීමක් මේකේ වෙනස් කරනවා. මම දර්පණයේ අලුත් පිහිටීම වෙන පාටකින් අඳින්නම්. මෙතනදී මේ විදිහට මේ කැඩීර වශයෙන් තියෙන එක මේ විදිහට මෙතන. මේ දර්පණයේ M2 පිහිටීමට මේම ගේනකොට මේ කෝණය අංශක 20කින් කරකවන්න. අංශක 20කින් කරකවනකොට දර්පණය මම මෙතන අභිලම්බයක් ඇන්දොත් ඒ අභිලම්බයද මොකද වෙන්නේ? අතරම ඉස්සෙල්ලා පිහිටීමට අභිලම්බය තිබ්බනම් දැන් ඉස්සෙල්ලා තිබුණ අභිලම්බය මේ දම් පාටයි. හරි? දැන් අභිලම්බය මෙහෙම. එතකොට දර්පණයේ අංශක 20කින් ගියාම අභිලම්බයද මෙහෙට අංශක 20කින් යන්න ඕනේ. දැන් පතන කිරණයේ වෙනසක් නැහැ. එතකොට ඉස්සෙල්ලා මේ දම් පාට එකයි දැන් මේ කොළ පාට කැඩීර අතර කෝණය අංශක 20 නම් මේක 40ක් තිබුණු නිසා දැන් මේ කෝණයද අංශක 20යි. දැන් මේ තියෙන්නේ නව පතන කෝණය. එන නව පතන කෝණය අංශක 20යි. දැන් මෙන්න මේ කෝණය තමයි අර්ධ නව පතන කෝණය වෙන්නේ. අලුත් පතන කෝණය. අර්ධ නව පතන කෝණය එතනදී වෙන්නේ ඔය ආකාරයට අංශක 20යි. නව පතන කෝණය අංශක 20 නම් දැන් මේ එන කියන මෙතනින් මේක නව පතන කෝණය. දැන් අපි දන්නවා ඉතින් පරාවර්තනයේදී පතන කෝණය පරාවර්තන කෝණයට සමාන නම් අවසානයේ මේක පතන කෝණය 20 නම් අභිලම්බය මේක නම් පරාවර්තන එකත් මේ විදිහට අවසානයේ යන්න වෙන්නේ. ඇතරම මේක තමයි අලුත් පරාවර්තන කිරණය මෙන්න මේක කෙලින්ම තමයි මේ විදිහට එන්නේ නව පරාවර්තන කිරණයද එන්නේ මේ ඔස්සේ හිටින්නේ. ඒ ඔස්සේ ගත්තාම නව පරාවර්තන කිරණය එහෙම එනකොට බලන්න ඒ කිරණය කොච්චර ප්‍රමාණයක්ද මෙතනින් මෙහෙම ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට නව පරාවර්තන කිරණය එහෙම මෙන්න මේක තමයි නව පරාවර්තන. එහෙනම් මෙතන තිබුණු මේක මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට ගියා. මෙතන ඉඳලා මෙතෙන්ට ගියා කියලා කියන්නේ මේ කෝණය අංශක කීයද? අංශක 40ක්. එහෙනම් දැන් මෙහෙම ගියේ ඔරලෝසු කටු කරකවන පැත්තටනේ. ඔරලෝසු කටු කරකවන පැත්තට නම් දක්ෂිනාවර්තව. එහෙනම් මොකද්ද මෙතනදී? එහෙනම් පරාවර්තන කිරණය මෙතන ගත්තාම පරාවර්තන කිරණය අංශක 40කින් මොකද්ද? දක්ෂිනාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. දක්ෂිනාවර්තව අර්ධ දක්ෂිනාවර්තව භ්‍රමණය වී ඇත. අර්ධ භ්‍රමණය වී ඇත කියන එක නිකන් කැරකිලා තියෙනවා කියන එක. අදහස එතන. හරි? ඔය ආකාරයට පරාවර්තන කිරණය අංශක 40කින් අර්ධ දක්ෂිනාවර්තව භ්‍රමණය වී ඇත. පරාවර්තන කිරණය අංශක 40කින් දක්ෂිනාවර්තව භ්‍රමණය වී ඇත. ඒ ආකාරයට අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් නවපතන කෝණය මෙතන M1 M2 ඔය විදිහට අපිට ගන්න පුළුවන් අදාළ කිරණ යන ආකාරය එතනදී. දැන් පැහැදිලිද? එන උත්තරේ පැහැදිලි අංශක 40ක් දක්ෂිනාවර්ත වූ පිහිටීමක් වේ කියන එක. අර්ධ බොම් පරිස්සමෙන් අර පාට දෙකකින් ඇදගෙන එතන මේක තමයි මෙතන අංශක 20කින් භ්‍රමණය කළා. ඒතර අංශක 20කින් භ්‍රමණය කරනකොට මෙතන තිබු අභිලම්බයද අනිවාර්යයෙන්ම අංශක 20ක් මේ පැත්තට යනවා. අංශක 20ක් අභිලම්බය යනවා. එතන නව අභිලම්බය තමයි මෙතනදී මේ ඇදලා තියෙන්නේ. හරිද? මේ ඇදලා තියෙන්නේ. කාට හරි එක එතනදී මේ තියෙන්නේ මේක මේ කැඩීර නව අභිලම්බය. නව අභිලම්බය. මම ඇඳා ඔහම ඔය විදිහට ඇඳලා නම් කළා. හරිද? මේ එකක් ඉතින් බැරි උනායි කියලා වද වෙන්න එපා. නිකන් ඔයගොල්ලන් නිකන් සාමාන්‍ය දැනින් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තමයි ඔය චෙක් කළේ. තේරෙනවද? කාට හරි වැරදුනා රෙහිමි කියලා මේක වද වෙන්න එපා. හරි? මේක සිලබස් එක තුලත් වෙන මේකක් නෙමෙයි. නිකන් මේක ඇත්තටම ජෙනරල් නොලෙජ් එක. දැන් අපි තාම යන්නේ නිකන් සාමාන්‍ය බුද්ධිය මෙහෙවීම සම්බන්ධවනේ. රයිට්? එතකොට
එතකොට මේ විදිහට දර්පණය අංශක 20කින් කරකුවාම මේ නව පරාවර්තන කිරණේ මොන වගේ කෝණයකින් යනවද කියන එක. ඉස්සරමම ඔය පරාවර්තන ගැන එහෙම උසස් පෙළට උගන්වන කාලේ තල දර්පණ වල ඔයගේ ඒවා නිකන් සිද්ධාන්ත කොටස් විදිහටත් තිබුණා. රයිට්? හරිද? කලබල නැතුව අවශ්‍ය ඒවා නිකන් එතකොට පාට දෙකකින් වගේ ඒ වගේ ඇඳගත්තාම බැඩේ මොකද්ද කියන එක තේරෙනවා. යම් කිසි විදිහට එකවරම ෂණික ඔලුවට ආපු නැති ළමෙක් නිස්කලංකව නැවත මේක හිමීට ඇඳලා බලන්න. අර නිස්කලංකව මේක ඇඳලා බලන්න. එතකොට මොකද්ද එතන වෙන්නේ කියන එක. පැහැදිලිද? රයිට්. හොඳයි. එතකොට මේ ප්‍රශ්නේ එතකොට ගත්තාම එතන උත්තරේ තුන්වෙනි එක වෙන්නේ උත්තරේ කීයද 3. අංශක 40කින් මොකද දක්ෂිනාවර්ත වූ පිහිටීමක් වෙනවා කියලා. අංශක 40ක් දක්ෂිනාවර්ත වූ පිහිටීමක් වේ. ඒ ආකාරයට එතනදී ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි ඔම ගත්තාම මෙතනදී පස්වෙනි එක රයිට් පස්වෙනි එක බලන්න. සුළු කිරීමක් තියෙන. මෙතනදී එක මෙහෙම තියෙනවා වැඩි කිරීම මෙතනදී ඍණ 1. වැඩි කිරීම ඍණ 1. ඍණ මෙතන ඍණ 2 මෙතනදී තුන්වෙනි එක. රයිට්? ඔය ආකාරයට බෙදීම. ඊළඟට මෙතනදී 2 3. ඍණ මෙතනදී ඍණ 1 ඔය ආකාරයට මෙහෙම තියෙනවා. රයිට්? වැඩි කිරීම මෙතනදී 3 බෙදීම 7. රයිට්? ඔය විදිහට. මෙතන සුළු කළාම ලැබෙන්නේ මොකද්ද කියලා අහනවා. පොඩි පොඩි දේවල් අපිට ආදේශයේදී භෞතික විද්‍යාවේදී වැදගත් වෙන කරු. රයිට් මට ටක් ගාලා ඔබ උත්තර එවන්න බලන්න මොකද්ද එතන තියෙන්නේ කියලා. කීවෙනි එකද කියලා සුළු කළ මං හැමෝටම අර පේන්න ඕනේ හින්දා ඔහම ලිව්වේ. 1 ඍණ 1 ආයි වැඩි කිරීම මෙතනදී මෙහෙම. ඉතින් මේ කෑල්ල මෙතනදී වෙනම තියෙන්නේ. රයිට්? ඊළාට දෙකේ තුන්වෙනි බලය ඍණ 1 කියලා තියෙනවා වැඩි කිරීම 3 බෙදීම 7. ඔය ආකාරයට උත්තරේ කීයද කියලා ඉක්මනින් එවන්න පුතාලා. මේ වෙලාව නිකන් වැඩ කරගෙන යන්න මේ වෙලාව මේ මොහොතේ තියාගෙන මේ මොහොතේ එන්ජොයි කරමු. එච්චරයි මේ වැඩේ විතරක් අපි බොහොම සතුටෙන් කරමු. එවන්න පටපට ගාලා. ඒවා හැමෝටම සුළු කරගෙන යන්න පුළුවන් ඒවා. හොඳයි. ගොඩක් ළමයි එවනවා අපි පොඩි පොඩි දාන රීනේ ඒවා පැටලෙන ඒවා හදන්න. අර හැමෝම අර ඒලෝ රිද්මට හුරු කරගන්න තමයි මේ වැඩ පිළිවෙල යන්නේ. දිගටම මෙහෙම ඒවම නෙමෙයි. දැන් ටික දවසකින් අපි සිලබස් එකට අදාළව කරගෙන යන ඒවට අදාළව ආරම්භ කරනවා. තේරෙනවද? රයිට්. එතකොට එක රිනේ එක ඔය විදිහට මෙතනදී වෙන්නේ. හොඳයි දැන් බලමු සුළු කළොත් එහෙනම් මෙතනදී ඉතින් එක වැඩි කිරීම එක මෙතනදී ඍණ 1යිනේ. ධන එක වැඩි කිරීම ඍණ 1. ඊට පස්සේ මෙතන එනවා ඔය ආකාරයට මෙතන ඍණ. ඊළඟට මෙතන දෙකේ ඍණ දෙකේ තුන්වෙනි බලය කියන්නේ අවසානයේ එන්නේ 2 3 කීයද 8යි. අරද ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක මෙතන එන්නේ මේ විදිහට ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙකනේ. එතකොට ධන 4 ආයි ඍණ දෙකෙන් වැඩුණාම ඍණ 8යි. එතකොට මෙතන එනවා මේ විදිහට ඍණ අරක් ඍණ 8 මෙතනදී. මෙතනදී දෙකේ තුන්වෙනි බලය 8යි. ඍණයි ඍණයි මෙතන ධන 1. ඔය විදිහට. මෙතනදී 3 බෙදීම 7 විදිහට එනවා. ඉතින් මේක සුළු කරගෙන යනකොට ඊළඟට බලන්න මොකද්ද තියෙන්නේ. රයිට් මේක සුළු කරගෙන යනකොට ධනයි මෙතන එන්නේ ඍණ 1 ධන ඍණ 1 ධන 8 වරක් මෙතන මෙහෙම. බෙදීම මෙතනදී 9යි. මෙතනදී 3 බෙදීම 7යි. ඔය විදිහට ගත්තොත් මෙතන ඔය ආකාරයට මෙහෙම. ඉතින් අවසානයේ ඉන්නේ ඍණ 1 ධන 8 කියන්නේ 7යිනේ. මේ 7ට මේ 7 කැපෙනවා. අවසානයේ 3 බෙදීම 9 කියලා කියන්නේ කීයද 1ට 3යි එන්නේ. එතකොට ධන 3න් 1යි උත්තරේ. රයිට්. ඔය විදිහට දැන් මම ඔය පේලි ලිව්වත් ඔයිට වඩා අඩු පේලි වලින් සුළු කළාට කමන්නේ නැහැ. ඉතින් ගොඩාක්ම පේලි ගොඩාක් ලියන්න මෙපා. පුතාලා ඔයගේ සුළු කිරීම අඩු සංඛ්‍යාවෙන් හිමීට හුරු වෙමු. නිදාසෙන් හරියට වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැරදීම් තුලින් හැම විටම අපි පාඩමක් ඉගෙන ගන්න ඕනි. අරද හැම පොඩි වරදීමක් තුලින්ම මොකද්ද වෙන්නේ කියලා පාඩමක් ඉගෙන ගැනීම වැදගත්. මෙතනදී හරි. ඔය ආකාරයට මෙතන. රයිට් පැහැදිලිද? ගොඩක් අය උත්තරේ හරි. අරද මේක ලොකු දෙයක් නැහැ. සුළු කිරීම ටක් ගලක් කරගන්න අවශ්‍යයි.
හරිද? ලොකුවට කාලය දෙන්න ඕනේ නැහැ. අවශ්‍ය වුණොත් නැවත ඔබට බලන්නත් පුළුවන්. රයිට්, මේ දක්වා සියලුම RAM අද අපි කතා කරන්නේ RAM අංක 6නේ. මුකුත් අයින් කළා නැහැ YouTube එකේ. ඒ ටික ඔක්කොම තියෙනවා. රයිට්. ඒතර ඒවා බලන්න පුළුවන්. හොඳයි. ඔය විදිහට රයිට්. දැන් බලන්න මේ විදිහට ඊළඟ එකට අපි ආවොත් ඊළඟ ප්‍රශ්නයට රයිට් බලන්න මෙහෙම පොඩි සුළු කිරීම් දේවල් හුරු වෙන්න අනුගත වෙන්න බලන්න මොකද්ද මෙතන කියවෙන්නේ කියලා. රයිට්. A සමානයි මෙහෙම දීලා තියෙනවා A සමානයි මේ ආකාරයට A සමානයි 1 යට 10 ඍණ 8 කියලා තියෙන A සමානයි 1 යට. ඊළඟට B සමානයි 2 වැඩි කිරීම 10 8. ඊළඟට C සමානයි මෙතන 3 බෙදීම 10 ඍණ 4 මුළු එකේම වර්ගය. ඊළඟට D සමානයි මෙතනදී 10 9 බෙදීම 4. ඊළඟට E සමානයි 1 8 5 වැඩි කිරීම 10 ඍණ 9. කොහොම දීලා තියෙනවා. දීලා අහනවා මේ යන සංඛ්‍යා අතරින් විශාලත්වයෙන් වැඩි සංඛ්‍යාව වන්නේ කවුද කියලා. A B C D E වලින් කවගින්ද විශාලත්වය වැඩි? ටක් ගාලා එවන්න පොඩි දේවල් 10 බල නිකන් සුළු කරන හුරු උව හදන්න. රයිට්. අපි වැඩ කරපු ළමයි හැමෝම. හරිද? හැම විටම කායක්වත් තරක් කරන්න යන්න ඕනේ නැහැ. තමන් සමග තරක් කරමින් වැඩ ටික කරන්න. හැමදාම මොහොතින් මොහොත තමන්ගේ ප්‍රගතිය දියුණුවට අදාළව කැප වෙලා වැඩ කරගෙන යන්න එච්චරයි තියෙන්නේ. තොර ජීවිතේ සතුටින් ඉන්නත් පුළුවන් අදාළ වැඩ ටිකත් කරනවා. රයිට් පටපට ගාලා එවන්න උත්තර. හරි. හොඳයි දැන් මම ලොකුම කාලයන් දෙන්නම යන්නේ නැහැ. අර්ධය අදාළ කාලය තුල අපි වැඩ කරගෙන යන්. අර්ධ යන සංඛ්‍යා අතරින් විශාලත්වයෙන් වැඩි සංඛ්‍යාව යන සංඛ්‍යා අතරින් විශාලත්වයෙන් වැඩි සංඛ්‍යාව වන්නේ A B C D E ආදී විදිහට. හරි. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. රයිට්. එතකොට දැන් බලමු. දැන් මේ හොඳම දේ තමයි මේ ඔක්කොම සංඛ්‍යා ටික එකම જાතියෙන් යොදා ගන්න එකනේ. දැන් මෙතන 10 ඍණ 8 නම් උඩට ගත්තොත් මෙතනදී 1 වැඩි කිරීම 10 ධන 8යි. හරිද? 1 වැඩි කිරීම 10 ධන 8යි. B කියන එක කොහොමද දීලා තියෙනවා? මෙතනදී 2 වැඩි කිරීම 10 8යි. C කියන එක ගත්තොත් බලන්න. මෙතන තියෙන්නේ 3 වරක් 10 ඍණ 8නේ. 10 ඍණ 8 උඩට එනකොට 10 ධන 8 වෙනවා 3 වරක් 10 8. මේ D කියන එක ගන්න පුළුවන්. එතරම් 10 බෙදීම 4 වරක් 10 8. එහෙම ගත්තාම මෙතන ඉලගත 10ක්. එතකොට මෙතනදී 2.5 වැඩි කිරීම 10 8. මෙතන E කියලා කියන්නේ මෙතන ගත්තොත් 10 රින් 9 උඩට යනවනේ 10 ධන 9. 10 ධන 9 එනවා මෙතනදී 1 8 5. මෙතනදී අපි ඉල්ල ගන්නවා 10 බෙදීම් 5 කියන්නේ 2යි. 2 වරක් මෙතනදී 10 8 විදිහට අපිට ලියන්න පුළුවන් එතන ඒ ආකාරයට. එහෙනම් මෙතනින් ලොකුම සංඛ්‍යාව අහන්නේ. ඉතින් ඔක්කොම එකම જાතිය බලවලින් ඉදිරිපත් කළාම මේ C තමයි ලොකුම සංඛ්‍යාව 3 වරක් 10 8. අනිත් ඒවා ඊට වඩා පොඩිනේ. ඒ නිසා මෙතනදී උත්තරේ 3. ඒ වගේ වෙලාවට අර ඔක්කොම එකම જાතිය බලවලින් යොදාගත්තාම සංඛ්‍යා සංසන්දනය කරගන්න පුළුවන්. චුට්ටක් නිකන් ඔළුව පාවිච්චි කරන්න හුරු කරන්න. ඕල් කාලෙත් මේ ඔබ කරලා ඇති. නමුත් අර ඒලෝ රිද්මෙට 10 බල සුළු කිරීම නිතර එනවා. ගණන් හදනකොට. ඒවත් එක්ක මේ රටාවේ යන්න තමයි මේ ටික කරගෙන යන්නේ. අතරම සුළු කිරීම පැත්ත හොඳට සැකසුණු ගමන් භෞතික විද්‍යාවේ හරිම ලේසි බවක් දැනෙන්නේ. පුදුම භෞතික විද්‍යාව පහසු ගතියක් දැනෙන්නේ. ඒකට ඔබ තනියම ටියුට් කරන්න ඕන. ටියුට් ඉවර කිරීම කියන්නේ අනිවාර්ය දෙයක්. හරිද? ටියුට් වල එතකොට හිර වෙච්ච, බැරි වෙච්ච මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඒවා අහගන්න පුළුවන්. නිබන්ධන අවසන් කිරීම කියන්නේ අනිවාර්ය කාරණාවක්. ඒක මුල ඉඳලම පටන් ගන්න. හරිද? ඒක නිකන් මග ඇරලා පස්සේ කරනවා. හරිද? මේවා මහ ලොකු දේවල් නෙමෙයි. හරිද? කොහොමත් ආරම්භයේ මොන ලොකු දේවල් නැහැ. පොඩි පොඩි කරුණු කියන්නේ. නමුත් ඒවා තුල කරන දේවල් තුල හොඳට ප්‍රැක්ටිස් වීම. හරිද? මාරම වැදගත්. රයිට්? හොඳයි. එතකොට 6ට උත්තරේ 3. ඕකේ. ඊළඟට බලන්න ප්‍රශ්නාංක 7. 7 වෙනි එක ගත්තාම මොකද තියෙන්නේ? 7. බලන්න මෙහෙම තියෙනවා 7 වෙනි එකේ. මෙහෙම තියෙනවා 7 වැඩි කිරීම මෙතනදී x ධන y.
ඊළඟට වැඩි කිරීම 8 වැඩි කිරීම x ඍණ y. හරි ඊළඟට 9 වැඩි කිරීම x ධන y ධන z. අරද ඔය විදිහට. ඊළඟට සමානයි මෙතනදී 7. ඊළඟට මෙතනදී 8. 8 බිඳුව. ඊළඟට මෙතන 7 පළවෙනි බලය ඇත්තටම. පරක් වැඩි කිරීම 9 මෙතනදී ඍණ 2. රයිට්. අතර ඔය විදිහට අපිට ගන්න පුළුවන් මෙහෙම. මෙහෙම දීලා අහනවා xyz අර්ධ සංඛ්‍යා මොනවද කියලා. අගයන් වන්නේ. රයිට් පට ගාලේ වන්න. ඉතින් මේවා මාන එහෙමත් කරපු ළමයින්ට නිකන් අර මානවලදී ඒ දර්ශක සමාන කලාව වගේ නේ මේ දේවල් ලොකු කාරණා නෙමෙයි. පට ගාලා කරමු බලන්න එවන් උත්තර. කරන්න පුතාලා කරන්න පට ගාලා උත්තර එවන්න පාඩුවේ අපි වැඩ කරමු එච්චරයි තියෙන්නේ හැම මොහොතක්ම වැදගත් ඉක්මනින් සුළු කර එවන්න පට ගාලා හරි දැන් ආයි ඔයගොල්ලෝ හදලා තිබ්බත් නැවත ආයි මේ වෙලාවේ මනසින් හරි හදන්න වැඩි වෙන්නේ නැහැ එතකොට ඔළුව වැඩ කරවන්න හරි හැම වෙලෙම බුද්ධිය මෙහෙවන්න වෙන්නේ මොකද්ද කියලා වැඩ කරන්න බුද්ධිය මෙහෙවීම කියන එක මාර වැදගත් හොඳයි එතකොට බලන්න මෙතනදී මේකෙදී රයිට් මෙතන අපිට ගන්න පුළුවන් දේ හොඳයි ගොඩක් අය වුණ උත්තර දැන් එකක් තමයි x ධන y 7x ධන y නම් අර පැත්තේ 7 මෙහෙම. එතකොට x ධන y සමානයි 1යි. ඊළඟට මෙතන ගත්තාම 8 බල ගත්තාම x ඍණ y කියන එක අතනදී බිඳුවයි. එතකොට මෙතන x සමානයි කවුරු වෙනවද y වෙනවා. x සමානයි y වුණොත් y වෙනුවට මේකෙන් අපි දැම්මොත් x ධන y වෙනුවට x සමාන 1යි. එහෙනම් මෙතන 2x සමානයි 1යි. එහෙනම් x සමානයි භාගයයි මේ ඔක්කොම අනෝමෙන් කරන්න පුළුවන්. x සමානයි භාගය. ඉතින් x සමානයි භාගය නම් y කීයද වෙන්නේ? y සමානයි ඒත් කීයද වෙන්නේ? භාගයයි y. එතකොට x භාගයයි y භාගය නම් මෙතනදී right. එතකොට x ධන y ධන z කියන එක සමානයි. x ධන y ධන z සමානයි මෙතනදී මොන දෙකයිද? ඍණ 2යි. right 9 බලන්නේ. එහෙනම් x ධන y කියලා ගත්තේ අපි x ධන y 1යි. මෙතන x ධන y 1 නිසා 1 ධන z සමානයි මෙතනදී ඍණ 2යි. එහෙනම් z කියන එක සමානයි මේ එක මෙහෙට යනකොට ආයි ඍණ 3 වෙනවා. z සමානයි 3යි. z සමානයි ඍණ 3යි. එතකොට x සමානයි භාගයයි y සමානයි භාගයයි. එහෙනම් ඔය ආකාරයට z ඍණ 3 වුණොත් උත්තරේ කීවෙනි එකද? 3 වෙනි එක. හරි. හරි z සමානයි ඔය විදිහට ඍණ 3 කියන එක. z සමානයි ඍණ 3. ඉතින් පොඩි දේවල් අර පාද දෙපැත්තේ සමීකරණයක් විදිහට දීලා තියෙනකොට මෙතන 7 x ධන y නම් මෙතන 7 පළවෙනි බලය. එහෙනම් දර්ශක සමාන කිරීම එතනදී කළේ. රයිට් හොඳයි පොඩි දේවල් සුළු කරගෙන යන්න ගොඩක් අය හොඳයි. සමහර අයට පොඩි වෙලාවල් දෙනවා නිකන් ලියා ගන්න කියලා. නමුත් ඉතින් කරගෙන යන් ඉක්මනට ඔබ නිවර්දිභාවයේ සමග වේගය වර්ධනය කරන්න අවශ්‍ය කෙනෙක්ට නැවත බලන්න පුළුවන්. රයිට්. ඊළඟ එක බලමු. බලන්න මෙතන සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් විදිහට මේක. 8 වෙනි එක. A නගරයේ සිට B නගරය වෙත යාමට පෙරවරු 9ට X බස් රථයේ පිටවන අතර පෙරවරු 9ටම B නගරයේ සිට A නගරය වෙත y බස් රථය ගමන් අරබයි. එම නගර දෙක අධිවේගී මාර්ගයක ගමනාන්තය වන x ගේ වේගය 30 ms ඍණ 1ද y ගේ වේගය 28 ms ඍණ 1ද වූ ඒකාකාර වේගයෙන් නම් පහත ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. ගාන කියවද? හරි. ඊට පස්සේ කියනවා බස් රථ දෙක එකිනෙක පසු කරන ස්ථානය වෙත x රථය ඉක්මනින් පැමිණේ. ඒවා පසු කරන ස්ථානයේ A හා B අතර හරි මැද වේ.
ඒවා හමු වන ස්ථානයේ B නගරයට ආසන්නව පිහිටයි. මේවා අතරින් සත්‍ය වන්නේ කියලා ඔහොම නිකන් වගන්ති ප්‍රශ්න ඒ ලෙවල් වලදී අහනවා. ඒතර මේක ඉතින් මහා දෙයක් නෙමෙයි නිකන් සාමාන්‍ය දැනීමක් තමයි මෙතන චෙක් කරන්නේ ජෙනරල් නොලෙජ් එක. හරිද? මේවා අතරින් ලොකු චලිතයේ දැනුමක් ඕනේ නැහැ. හැබැයි ඉතින් වේගය මෙච්චරයි කියන අදහස පොඩ්ඩක් ඔළුවේ තියෙනවා. වේගය වැඩි අඩු කියන එක දන්නවනේ. රයිට්? මේවා අතරින් සත්‍ය වන්නේ A හා B පමණි, A හා C පමණි, A පමණි, අර්ධ C පමණි සියල්ලම නොවේ. ආදී විදියට අපිට එතනදී ගන්න පුළුවන්. රයිට්? මේවා අතරින් සත්‍ය වන්නේ A හා B පමණි, A හා C පමණි, A පමණි. ඔය විදියට ගන්න ටක් ගාලා එවන්න උත්තර බලන්න. රයිට් එවන්න බලන්න උත්තර බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් දකින්න. අමාරුම නෑ නිකන් අමාරු දේවල් නෙමෙයි ළඟ පැටලෙන්න පුළුවන්. එවන්න උත්තරට අටක් ගාලා එවන්න හැමෝම. හොඳයි රයිට් බලමු. දැන් A නගරයේ සිට B නගරය වෙත දැන් ගානේ කියන විදිහට මෙහෙම තියෙනකොට බලමු. රයිට්. දැන් A හා B නගර දෙක මෙහෙම ප්‍රශ්නේ පැටලෙන්න පුළුවන් සමහර අයට. දැන් A නගරය මෙහෙම තියෙනවා. මෙතන මේ කෙළවර අපි හිතමු B කියලා. A නගරයේ සිට B නගරය වෙත යාමට පෙරවරු 9ට X බස් රථය පිටත් වන අතර බස් අඳින්න ඕනේ නැහැ. මම නිකන් හිතන්නම් මෙතන තියෙන X එක. මෙයා පිටත් වෙන්නේ මෙතනින් උදේ 9ට කොච්චරක වේගයෙන්ද? හරිද? 30යි ms ඍණ එකක වේගයෙන්. හරි. ඊට පස්සේ මේ මොහොතේම මෙතන තියෙන B බස් අඳින්න ඕනේ නැහැ. මෙයා B කියන කෙනා මෙහෙට යන්න පිටත් වෙනවා කොච්චරක වේගයෙන්ද? 28යි ms ඍණ එක. මෙයා ඊට වඩා මෙතනදී අපි ගත්තාම මෙයා මෙතනදී රයිට්. මෙයා y කියන බස් රථය විදිහට එහෙම පිටත් වෙලා මෙතන එනකොට අහන්නේ රයිට් ඒකාකාර වේගයෙන් නම් පහත ප්‍රකාශ. ඒවයි දැන් මේ වගේ මාර්ගයක මෙහෙම යනවා. එකිනෙක වෙතට. බස් රථ දෙක එකිනෙක පසු කරන ස්ථානයේ වෙත X රථය ඉක්මනින් පැමිණේ. උතන අහු වෙනවා ටක් ගාලා ඔලුවට. දැන් මේ දෙන්න මෙහෙම එනකොට හමු වෙනවනේ බස් රථ දෙක එකිනෙක පසු කරන ස්ථානයේ. එකම මොහොතේනේ මෙයා පටන් ගන්නෙ. මෙයත් පෙරවරු 9ට පටන් ගන්නකොටම එකම මොහොතේ මේ දෙන්න ආරම්භ කරන නිසා ඉතින් මෙයා හමු වෙනකන් යම් දුරක් යම් කාලයක් આવොත් අරයත් ඒ කාලේම ඇවිල්ලානේ හම්බෙන්නේ. දෙන්නම එකම මොහොතේනේ පටන් ගත්තේ. දෙන්නගේ වේග වෙනස් වුණාට එකම කාලේනේ දෙන්නට ගත වෙන්නේ. හරිද? එතකොට අපි හිතුවා මෙයාගේ වේගය වැඩි නිසා මෙතනට මෙහෙම එනකොට x මෙහෙම එනකොට y මේ වගේ තැනකට මෙයාට ගත වෙච්ච කාලය t x නම් මෙයාට ගත වෙච්ච කාලය t y නම් දෙන්න හම් වෙනකොට tx සමානයි t y දෙන්න මොකද හමු වෙන්නේ එකම මොකද්ද මේ එකම මොහොතේ පටන් ගත්ත නිසා හමු වෙන විට ගත වෙලා කාල සමානයි. ඉතින් ගොඩක් අය උත්තරේ මෙතන ඒ හරි කියලා තීරණය කළා තමයි තිබුණේ. නමුත් ඒ වැරදි. රයිට්. එතනදී ඔළුව අහු වෙනවා. මෙයාගේ වේගය වැඩි නිසා අපිට හිතෙනවා මෙයාට අඩු කාලයක් ඇයි. මෙයා මෙතන ඉඳලා අර B වෙතම යන කාලය නෙමෙයි අහන්නේ. අර දෙන්න හමු වෙනකොට ගත වෙච්ච කාලය දෙන්න හමු වෙනකොට ගත වෙච්ච කාල දෙන්නට එක හා සමානයි. එතන ඔන්න ලියා ගන්න මෙහෙම. මේක අඳින්න හැමෝම පොඩ්ඩක් හරි හරි උත්තරේ එවලා තිබුණා. නමුත් බහුතරයක් අය උත්තරේ දෙවෙනි එක විදිහට තිබුණේ. රයිට්. මේක අඳින නිකමට පෑනේ. ඇඳද නිකම් පෑනේ නිදහස් අතින් අඳින රූල් අරේ මේ ඕනේ නැහැ.
හරිද? නිදහස් අතින් අදින්න A හා B මෙහෙම තියෙනවා. x y අතරින් 30ක වේගෙන් එනවා. මෙතන 28ක වේගෙන් එනවා. right ඇඳද? ලියන්න මෙහෙම තරුවක් දාලා බස් රථ දෙක ලියන්න බස් රථ දෙක එකම මොහොතේ ගමන් ආරම්භ කළ බැවින් බස් රථ දෙක එකම මොහොතේ ගමන් ආරම්භ කළ බැවින් ඒවා හමුවන විට ඒවාට ගත වී ඇති කාලයන් ඒවා හමුවන විට ඒවාට ගත වී ඇති කාලයන් සමාන වේ. ඒවා හමුවන විට ගත වී ඇති කාලයන් සමාන වේ. ඒවා හමුවන විට ගත වී ඇති කාලයන් සමාන වේ. ඊළඟට කියනවා එතකොට B ඒ වැරදි. B ඒවා පසු කරන ස්ථානය A හා B අතර හරි මැද වේ. හරි මැද වෙනවා සමාන වේග වලින් එක මොහොත පිටත් වෙලා ආවනම්. එතන හරි මැද ලක්ෂය නෙමෙයි. හරි මැද ලක්ෂය පසු කරලා යන. එතකොට B ද වැරදි. right? එතන B ගේ x ගේ වේගය B ට වඩා වැඩිනේ. ඒ නිසා ඒව හමුවන විට B වැඩි දුරක් ගමන් කරලා තියෙන්න ඕන. ඒව හමුවන ස්ථාන B නගරයට ආසන්නව පිහිටයි කියන එක එතනදී හරි. right? එතකොට x ගේ වේගය y ට වඩා වැඩි බැවින් ඒව හමුවන විට x වැඩි දුරක් y ට වඩා ගමන් කර ඇත. ලියන්න එතනදී ඕනනම් ඊළඟ තරුව දාලා x ගේ වේගය ඊළඟ තරුව දාලා ලියන්න x ගේ වේගය y ට වඩා වැඩි බැවින් x ගේ වේගය y ට වඩා වැඩි බැවින් ඒවා හමුවන විට y ට වඩා වැඩි දුරක් x ගමන් කර ඇත. y ට වඩා වැඩි දුරක් x ගමන් කර ඇත. y ට වඩා වැඩි දුරක් x ගමන් කර ඇත. y ට වඩා වැඩි දුරක් x ගමන් කර ඇත. right? එතකොට අපිට පැහැදිලි හරි මැද නෙමෙයි B ට කිට්ටුව හමු වෙන්නේ. එහෙනම් C පමණයි. මෙතන උත්තරේ කීයද? 4. අරද උත්තරේ 4. දැන් ගොඩක් ළමයින්ට එතන අර ඒ වගන්තිය හරි කියලා නිකන් ඔළුව රැවටෙනවා. right? බලන්න හිමීට බලන්න. එහෙම තමයි ප්‍රශ්න වර්ධිනවා. ප්‍රශ්නයක් නැහැ. අරද එතකොට අපි බැලු බැල්මට අපිට තේරෙන්නේ ඔක්කොම හරි කියලා. අපිටත් එහෙම සාමාන්‍ය ජීවිතෙත් තේරෙන්නේ අපි හරි කියලානේ. හැම විටම අපි කරන ඔක්කොම දේ හරි කියලානේ සාමාන්‍ය ජීවිතෙත් අපිට හිතෙන්නේ. නේ? නමුත් එහෙම නොවෙන්න පුළුවන්. මේ හැමදේම සාපේක්ෂයි. බොම් පරිස්සමෙන් අරද අධිතක්සේරුවට යන්න හොඳත් නැහැ තමන්ගේ ජීවිතේ. අවතක්සේරුවට යන්න හොඳත් නැහැ. මධ්‍යස්ථව නිහතමානීව අරද අදාළ වැඩ කටයුතු තමන්ට කළ හැකි උපරිමයෙන් වැඩ කරගෙන යන්න. උපරිම ලෙස වැඩ කරන්න ලද දෙයින් සතුටු වෙන්න. අරද උපරිම ලෙස වැඩ කරන්න ලද දෙයින් සතුටු වෙන්න. ඒක තමයි අවශ්‍ය කාරණා. උපරිම ලෙස වැඩ කරන්න ලද දෙයින් සතුටු වෙන්න. ඒකත් ඔළුවේ තියාගෙන වැඩ කළාම හැම වෙලෙම සතුටින් ඉන්න පුළුවන්. right? ඕකේ. හැබැයි හැම කැපවීම උපරිම ලෙස තියාගන්න. උනන්දුව කියන එක උතුරා යන උනන්දුව. හරිද? එතකොට උත්තරේ පැහැදිලි. මෙතනදී 4 කියන එක C පමණයි එතන නිවැරදි වෙන්නේ. ඒ වගේම ආයි හොඳට කියවලා ආයි බලන්න. හරිද? right. අමාරු නැහැ. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ පුතාලා බලන්න. නිකන් සාමාන්‍ය දැනුම අපි ලොකුවට චලිතයේ කොටස් වලට අවිලා නැහැ. නමුත් එහෙම දැනුමක් ඕනේ නැහැ. 9 වෙනි එක බලන්න. 15යි ms එක වේගයෙන් ගමන් ආරම්භ කරන රථයක වේගය සෑම තත්පරයකදීම 0.5යි ms ඍණ 1 බැගින් හැම තත්පරයකටම අරයි 0.5යි ms ඍණ 1 අගේ බැගින් අඩු කරන්නේ නම් ගමන් ආරම්භ කර තත්පර 6කට පසු එහි වේගය. දැන් 15ක වේගයෙන් පටන් අරගෙන රථය හැම තත්පරයකටම අරද 0.5යි ms ඍණ 1 ගානේ ප්‍රවේගය අඩු කරනවා. එහෙනම් තත්පර 6කට පස්සේ එයාගේ වේගය කොච්චරද කියලා අහනවා. නිකන් සාමාන්‍ය දැනීම් පාවිච්චි කරන්න. මොකද ලොකු චලිත සමීකරණ ඕනේ නැහැ. තාම අපි චලිත සමීකරණ එහෙම උගන්ලත් නැහැ. ඒවා ඉගෙන ගත්තන් පස්සේ ඔය යොදන්න පුළුවන්. රයිට්. එවන්න පුතාලා උත්තර බලන්න. ප්‍රශ්න අංක 9ට. right. හොඳයි උත්තරය වෙනවා නියමයි. වන්නට ටක් ගාලා
හොඳයි දැන් එතකොට හැම තත්පරයකදීම ප්‍රවේගය අර්ධ තත්පරයක එකකදී වේගය අඩු කරන අගය වේගය අඩු කරන ප්‍රමාණය අර්ධ මෙහෙම ලියන්න ඕනේ නැහැ වේගය අඩු කරන ප්‍රමාණය කොච්චරක්ද 0.5යි නේ එහෙනම් තත්පර 6කදී වේගය අඩු කරන ප්‍රමාණය එහෙනම් 0.5 ඒවා තත්පර එකකට නම් කොහොම 6යි 6 වරක් 0.5 කියන්නේ කීයද 3යිනේ අර්ධ එහෙනම් 3කින් අඩු කරනවා එහෙනම් වේගය මුලින් 15 තිබුණේ තත්පර 6කදී වේගය පසු එහෙනම් එතකොට තත්පර එම නිසා තත්පර 6කට එම නිසා තත්පර 6කට පසු ප්‍රවේගය තත්පර 6කට පසු ප්‍රවේගය මෙතන අඩු කරන්න ඕන කීයද තිබුණේ 15න් 15න් 3ක් එතකොට කීයද 12යි ms ඍණ 1යි මම ලියලා කළාට මේවා මනසින් කළ හැකි උත්තරේ කීයද 5 රයිට් උත්තරේ 5 මනසින් කළ හැකි රයිට් ඕකේ එතකොට තාම අපි ලොකුවට මේ චලිත සමීකරණ වලට ගිහිල්ලා නැහැනේ තාම උගල්ලා නැහැනේ එතකොට මේ ඇත්තටම මේවා තුල තියෙන සාමාන්‍ය දැනීම ඒවා පහසු කරගන්න සමහර වෙලාවට විවිධ සමීකරණ අපි ගොඩනගලා තියෙනවා ඒවට වහල් වෙන්න මෙපා පුළුවන් තරම් අර කල්පනා කරලා බුද්ධිය මෙහෙවල වැඩ කරන්න පුරුදුන ගමන් හෙන ලොකු රිසල්ට්ස් දාන්න පුළුවන් සාත් මගේ වැඩ කටයුතු කල්පනා කරමින් කරන්න පුළුවන් ඒ බුද්ධිය මෙහෙම තමයි කෙනෙක්ගේ දියුණුවට ජීවිතේ දායක වෙන්නේ රයිට් ඔයදර ගන්න ගොඩක් අය හරි උත්තරේ ඒවා හොඳයි නියමයි එතන තත්පරයකදී වේගය අඩු කරන ප්‍රමාණය 0.5යි ගාන කියනවා එහෙනම් තත්පර 6කදී වේගය අඩු කරන ප්‍රමාණය කොච්චරද ඒ අනුව අපිට ගන්න පුළුවන් තත්පර 6කට පසු ප්‍රවේගය 15න් 3ක් අඩු වෙන්න ඕන 12යි ms ඍණ 1යි ඔය විදියට පැහැදිලිනේ රයිට් එහෙනම් උත්තරේ 5 ගොඩක් අය හොඳයි ඊළඟට බලමු රයිට් අද දවසේ අවසාන ප්‍රශ්නය 10 වෙනි එක මොකද්ද කියන එක රයිට් බලන්න හොඳට බලන්න ප්‍රශ්නය තුල මොකද්ද තියෙන්නේ කියලා හැමෝම සමාකාර ෂඩාශ්‍රයක හැඩයක වර්ගඵලය 27යි cos අංශක 30ට සමාන වේ නම් ෂඩාශ්‍රය එක පාදයක දිග වන්නේ කියලා අහනවා. දැන් ඇත්තටම ෂඩාශ්‍රය ගත්තොත් බලන්න මේ ෂඩාශ්‍රය තුල මේ වගේ දැන් මෙහෙම නිකන් කල්පනා කරන්න මේ විදිහට මම නිකන් අදිනවා. මේ විදිහට මෙහෙම අදිනවා. මේ විදිහට මෙහෙම අදිනවා. මේ විදිහට මෙහෙම අදිනවා. මේ විදිහට මෙහෙම අදිනවා. ඔය ආකාරයට මෙතනදී රයිට් මේ විදිහට තියෙන රයිට් මෙතනදී මෙහෙම එතකොට මෙහෙම තියෙනකොට හරි සමාකාර ෂඩාශ්‍ර හැඩයක වර්ගඵලය 27යි cos අංශක 30කට සමාන වේ නම් ෂඩාශ්‍ර එක් පාදයක දිග වන්නේ කියලා. දැන් මට උත්තරේ වන්න මේ මුළු වර්ගඵලය තමයි 27යි cos 30ට සමාන වෙන්නේ. රයිට් එවන්න බලන්න උත්තරේ ඊට පස්සේ අර පාදයක දිග කොච්චරද කියලා අහන්නේ. එතන සාමාන්‍ය දැනීමක් එතන පාවිච්චි වෙන්නේ මේවත් අපිට භෞතික විද්‍යාව විවිධ වැඩ කරගෙන යනකොට වැදගත් වෙනවා. right බලන්න මෙතනදී හොඳයි දැන් ඇත්තටම සමාකාර ෂඩාශ්‍රයක මේ වගේ ගොඩක් අය වුණ උත්තර හොඳයි මේ වගේ සමපාද ත්‍රිකෝණ බලන්න මෙතන 1යි මෙතන 2යි මෙතන 3යි මෙතන 4යි මෙතන 5යි මෙතන 6යි ඔබට අවබෝධ වෙන්න ඕනේ. ඒතර ඔයගේ සමපාද ත්‍රිකෝණ තියෙනවානේ 6ක්. දැන් සමපාද ත්‍රිකෝණ. එතකොට මේ වගේ මම මේක ත්‍රිකෝණයක් මෙහෙම ඇඳා.
එතකොට මේ පාදයක දිග නිකන් A කියමුකෝ මේ පාදයේ දිග A කියමුකෝ. අර මම මෙතනින් මෙහෙම ඇඳොත් මෙතනදී මෙහෙම ලම්බකයක් මෙතනදී මේ කෝණයේ අංශක 60නේ. මේ කෝණයේ අංශක 30නේ. රයිට්. එතකොට අපි එක ත්‍රිකෝණයක වර්ගඵලය ගත්තොත් කීයද වෙන්නේ? අතන මේ වගේ හයක් තියෙන නිසා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ හැම විටම ත්‍රිකෝණයක වර්ගඵලය කියලා කියන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස නිකන් ත්‍රිකෝණයක වර්ගඵලය. අර ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයේ වැඩි කිරීම මේවා දන්න දේවල් ආධාරකය. අර ආධාරකයේ වැඩි කිරීම මෙතනදී අපි ලම්බක උස විදිහට ගන්න ඕනේ මේවා දැනීමේ තියෙන්න ඕනි. අපිට භෞතික විද්‍යාව වැඩ කටයුතු කරගෙන යනකොට චූටි චූටි දේවල් ඕන වෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් පුතාලා දැන් මේකේ මෙහෙම වෙනකොට මෙතනදී අපි මෙතනදී මේක ගලපගන්නේ කොහොමද? රයිට් මෙතන. මෙහෙම වෙනකොට දැන් මේක A නම් අපිට වැදගත් වෙනවා ආධාරකෙ. මෙන්න මේක තමයි ලම්බක උස වගේ තියෙන්නේ. එතන ඇත්තටම මේ වගේ ත්‍රිකෝණාකාර කෑලි කීයක් තියෙනවද? භාගය වැඩි කිරීම ආධාරකයේ A කියමුකෝ. ලම්බක උස කියන එක ගත්තොත් මේ ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණමිතියෙන් මෙන්න මේක ලම්බක උස x නම් මම දැනට මෙතන x කියලා දාන්නම්කො මේක x. අර ඒ වගේ ඒවා හයක් තියෙනවා. අර ත්‍රිකෝණාකාර කෑලි. ඒක තමයි සමාන වෙන්නේ 27යි මෙතනදී cos අංශක 30 ලෙස එන්නේ. ඒතර ත්‍රිකෝණමිතිය ගත්තොත් මෙතනදී cos අංශක 30 සමානයි cos අංශක 30 මේකෙදී බද්ධපාදයේ බෙදීම කරණ x බෙදීම a. එහෙනම් මෙතන x කියලා කියන්නේ a මෙහෙට ගත්තාම a cos අංශක 30 ලෙස අපිට ගන්න පුළුවන්. ඒතර ත්‍රිකෝණමිතියේදී මෙතන a මේක 30යි. එතකොට අපි මේ කෝණයට අදාළව මේක මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සලකලා cos අංශක 30 බද්ධපාදයේ බෙදීම කරණය. cos අංශක 30 එතන බද්ධපාදයේ වගේ ඉන්නවා x කරණේ වගේ ඉන්නවා a. එතනින් ගත්තා a cos 30යි. දැන් අපිට මෙතනින් මේක සුළු කරගෙන ප්‍රශ්නයේ දෙසට යන්න පුළුවන්. එතකොට භාගයේ වරක් අර්ධ ආධාරකයේ A x වගේ ඉන්නේ මෙතනදී A cos අංශක 30 අර්ධ වැඩි කිරීම මෙතන 6 සමානයි 27යි මෙතනදී cos අංශක 30. ඒ විදිහට ගත්තාම 27යි cos අංශක 30 නම් මේ විදිහට මෙතනදී බලන්න සුළු කරලා. එතකොට cos අංශක 30ට මෙතන cos අංශක 30 සුළු වෙනවා. රයිට්. එතකොට a මෙතන ගත්තාම මෙතනදී 3යි. a වරක් a වර්ග. a වර්ග වරක් 3 සමානයි මෙතනදී 27යි. එහෙනම් මෙතනින් පැහැදිලි a වර්ග කියලා කියන්නේ 27 බෙදීම 3 9යි. එතකොට 9. එහෙනම් වර්ගමූලය ගන්නකොට a අගය මෙතන 3යි විදිහට වෙන්නේ. ඔය ආකාරයට අපිට ගන්න පුළුවන් පාදයක දිග මොන හරි සෙන්ටිමීටර හරි මීටර හරි පාදයක දිග මේ තියෙන තොරතුරු වලින්. ඉතින් මේවා අපිට අර නිකන් සාමාන්‍ය දැනීමේ තිබ්බහම ප්‍රශ්න කරගෙන යන්න ලේසි. පැහැදිලි නේද? ඉතින් ඒ ලෙවල් රිද්මෙට පොඩ අනුගත කරන්න. උරු කරන්න තමයි මේවා කතා කරගෙන යන්නේ. හරිද? මේ හැම දේවල් කොහෙදී හරි සිලබස් එක පුරාවේ සියුම් තැනකදී ඕන වෙනවා. කොහොමත් ඔය ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න ඒවා අපිට එක වර්ගඵල වලින් විවිධ භෞතික විද්‍යාවේ තොරතුරු ලැබෙන අවස්ථා තියෙනවනේ. ඒ අනුව ත්‍රිකෝණයක වර්ගඵලයේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. කවුරු හරි කෙනෙක්ට මූලික දේවල් වල අඩුපාඩුවක් තිබුණොත් ඒවා හදාගෙන යන්න මේ දේවල් වැදගත්. මහා ලොකු දේවල් නෙමේ දරුවනේ චූටි කාරණා. එතකොට අර ෂඩාස්ත්‍රය තුල මේ වගේ චූටි ත්‍රිකෝණ හයක් තියෙනවා. මම පාදයක දිග A කියලා ගත්තා. අර මෙතනදී මේකේ ගත්තාම පාදයක දිග A වන ආකාරයේ සමපාද ත්‍රිකෝණ තමයි ඇතුලේ තියෙන්නේ. හරි. එතකොට අර අතරින් cos අංශක 30 පාවිච්චි කරගත්තා. මෙතනදී cos අංශක 30 x බෙදීම a. ඒ අනුව a මෙහෙට ගෙනිච්චා a cos 30 කියන එක සමානයි x. එතනින් ඔහොම සුළු කරගෙන ඇවිල්ලා අදාළ a වර්ග 9යි a සමානයි 3යි අදාළ සුළු කිරීම ඒ ආකාරයට කළා. ඉතින් අපි ওই විදිහට වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. එච්චරයි තියෙන අමාරු නෑ. හරිම සරලයි. ගොඩක් කට්ටිය හොඳයි උත්තර එවනවා වැඩ කරනවා. නියමයි. දැන් එතකොට අපි බලමු. එහෙනම් මෙතනදී අර්ධ පාදයක දිග උත්තරේ එතකොට මෙතනදී 3යි කියන එක. රයිට්. පැහැදිලිද? එතකොට වගේ ගත්තාම මේ සමාකාර ෂඩාස්ත්‍රය තුල සමපාද ත්‍රිකෝණ තියෙනවා. පාදයක දිග A වන ත්‍රිකෝණ ගත්තොත් ඔයගේ 6ක්. ඒක තමයි එතන පාවිච්චි කළේ. අර්ධ රයිට්. දැන් ඔබ එවන්න ඔබට ගත වූ කාලය කොච්චරද? රයිට් මෙතනදී. ගත වූ කාලය කොච්චරද?
නිකන් ඒ බලන්න මිනිත්තු කීයද අපේ සාමාන්‍යයෙන් සංකල්පය තමයි MCQ 10යි අර්ධ විනාඩි 10යි right විනාඩි 10යි 10න් 10 කියන සංකල්පය තමයි අපි පුහුණු කරන්නේ MCQ 10යි අර්ධ විනාඩි 10යි 10න් 10 ඔබට හරි ගිය ප්‍රමාණය එවන්න බලන්න කීයක්ද හරි ගියේ 10න් කියලා හොඳයි එතකොට MCQs ඔබගේ හරියන ප්‍රමාණය කීයද කියන එක හොඳයි ගත වෙච්ච කාලය හරි ගිය ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් right ඒ විදිහට එවන්න හොඳයි නියමයි